පණුව කැපෙන්නේ නැතුව වම්බටු කපන සුපිරි ක්‍රමයක් තමයි අද මම ඔයගොල්ලන්ට කියලා දෙන්න හදන්නේ. මිස් බේකර් කිචන් YouTube channel එකෙන් ඔබ සැමම ආදරෙන් පිළිගන්නවා. අද මම මේ වීඩියෝ එකෙන් ඔයගොල්ලන්ට දෙනවා ඔයගොල්ලන්ට ගොඩක් ප්‍රයෝජනවත් ටිප් එකක්. මම මෙතන අරන් තියෙනවා වම්බටු කරල් 4ක්. දැන් මේ වම්බටු කරලින් කරලා බලන්නකෝ. එක කරලකවත් නරක් වෙච්ච තැනක්, සිදුරු වෙච්ච තැනක් කිසිම දෙයක් නැහැ. වම්බටු කපනකොට අපි දන්නේ නැහැ වම්බටු කරල් ඇතුලේ පණුව ඉන්නවද නැද්ද කියලා. කොච්චර වම්බටු පරීක්ෂා කරලා ගත්තත් අපි වම්බටු කපනකොට පණුවොත් කැපෙනවා. ඒක ඉතින් ගොඩක් අයට හරිම වේදනාකාරී අත්දැකීමක්. අද මම ඕගලන්ට කියලා දෙන්නේ මම හොයාගත්ත ක්‍රමයක්. මම වම්බටු කපනකොට කවදාවත් පණුව කැපිලා මැරෙන්නේ නැහැ. ඔන්න බලන්නකෝ මොකද්ද මේ ක්‍රමය කියලා. දැන් මම එක වම්බටු කරලක් අරගෙන මෙන්න මේ නැට්ට කොටසේ අඟලක් පමණ මෙන්න මේ වගේ කපා ගන්න. මාපට ගිල්ලෙන් මෙන්න මේ ආකාරයට වම්බටු කෙටිය පලා ගන්න. දැන් බලන්න මේ වම්බටු කෙටිය කිසිම පණුවෙක් නැහැ. අපි දෙවෙනි කෙටියත් බලමුකෝ. ඒ වම්බටු කරලා හිල් නොතිබ්බත් පණුවෙක් නම් ඉන්නවා. පණුවෙක් ඉන්න බව අඳුරගත්තාම එයාගේ ජීවිතේ බේරන්න. පණුහාමිත් බේරෙනවා අපේ හිතටත් හොඳයි. ඔන්න ඔය ආකාරයට වම්බටු ගෙඩියෙන් ගෙඩිය ඉක්මනින්ම පලා ගන්න පුළුවන්. අපි බලමුකෝ ඊළඟ එකත්. නැට්ට කොටසෙන් අඟලක් අපි කැපුමක් දැම්මා. මෙන්න මේ වගේ යන්තමින් වම්බටු කෙටිය හරහා මෙන්න මේ වගේ පලා ගන්න. පේනවනේ නියපොත්ත තියෙන්නේ වම්බටු කෙටියේ උඩින්. ඒකෙත් පණු රහල කෙනෙක් නෑ. මං හිතනවා මේ ක්‍රමය ගොඩාක් ප්‍රයෝජනවත් වෙයි කියලා. කවුරුත් කැමති නෑ කිසිම සතෙක්ගේ ප්‍රාණයකට හානි වෙනවට. මගේ ගෙදර මේ වගේ පොඩි ටිප්ස් මම පාවිච්චි කරන මම ඒවත් ඉදිරියට ගේන්නත් දිගටම මගේ channel එකත් එක්ක රැඳී ඉන්න. එහෙනම් මේ ප්‍රයෝජනවත් වෙන වීඩියෝ එක හැමෝම අතර share කරන්න. මම හිතනවා මේ වීඩියෝ එක කවදත් ඔයාලට ගොඩක් ප්‍රයෝජනවත් වෙයි කියලා. එහෙනම් ගිහින් එන්නම් සුබ දවසක්. ආයුබෝ වේවා.